චීස් කොත්තුවක් හදනවා නම් මෙන්න මේ ගානටවත් චීස් තියෙන්න ඕනේ. එහෙනම් එන්න අද මාත් එක්ක රසම රස චීස් කොත්තුවක් චීස් බේරෙන්න හදන්න. ඉතින් මුලින්ම භාජනයක් ලිපේ තියාගෙන ඒකට තෙල් ටිකක් දාලා තලාගත්ත ඉඟුරු සුදු ලුණු දාලා හොඳට කලවම් කරන්න. දැන් ඒකට කපාගත්ත ලුණු, මාළු මිරිස්, ඊට පස්සේ පොඩියට කපාගත්ත කැරට්, ලීක්ස් ඔයාලට ඕන ප්‍රමාණයට දාගන්න ඕනේ. ඉතින් මම නම් ටිකක් එළවලු වැඩිපුර දාගත්තා. එතකොට තමයි මේ කොත්තුවේ වෙනස්ම රසක් එන්නේ. දැන් ඒකට බිත්තර එකක් හරි දෙකක් හරි දාගෙන හොඳට කලවම් කරගන්න ඕන. ඔයාලගේ සැරයි රසයි යනවා ගම්මිරිස් කුඩු, කෑලි මිරිස්, ලුණු කුඩු, තක්කාලි සෝස්, පොඩියට කපපු තක්කාලි ටිකක් දාගෙන හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ තමයි අපි වැදගත්ම දේ එකතු කරන්නේ. හොඳට රෝස් කරගත්ත චිකන් ටිකකුත් මේකට දාගන්න ඕන. චිකන් ටික රෝස් කරගත්තේ කොහොමද කියලා දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් දාගෙනම යන්නකෝ. දැන් ඉතින් මේ ටික වැහෙනකම් ෆ්‍රෙෂ් මිල්ක් ඔයාලට ඕන ප්‍රමාණයට චීස් දාලා ඊට පස්සේ අපේ කොත්තු රොටි කෑලි ටිකක් දාගෙන හොඳට කලවම් කරගන්න. තමයි ළමයි මේ වීඩියෝ එක වොයිස් කරනකොටත් මට ආයේ මේක හදාගෙන කන්න හිතෙනවා. ඒකටම මේක මාර රසයි. මේ වගේ වීඩියෝ බලන්න මාව අනිවාර්යෙන් ෆලෝ කරලා තියාගන්න. බයි.